යුද්ධයක් නෙමෙයි. සීලාචාර දේශපාලනයක් තියෙන රටක සීලාචාර කලාවක් තියෙන විදියක් නැහැ. ඒ වගේම ඊයේ ජනාධිපතිතුමා කිව්වා එතුමා අසනීප වෙලා දවස් දෙකක් ඉන්නකොට ගෙදර සිංහමාරුවකට වෙබ්සයිට් වල දාලා තිබ්බලු මිනිහා මැරෙන්නේ යනවා කියලා. මොකද මේ මොහොතේ බොහෝ අයට උවමනා කරලා තියෙන ජීවත් වෙන මිනිස්සු මරා. ඒ කාලකන්ණි දේශපාලනය තමයි මේ අත හිසෝසෝල. එතකොට අපි දකිනවා දැන් ඔබ ගණිකාවකට රංගපාන්න මට ගණිකාවක් හම්බුනොත් රංගපාන්න කැමති මම ඒ ඇයව ගන්නවා මගේ චිත්‍රපටයක රංගපාන්න. ඇයට ඒ සුවිශේෂ දක්ෂතාවය තියෙනවා. රොමාන් පොලාන්ස්කි ගණිකා වෘත්තියේ යෙදිච්ච ඇක්ට්‍රස් කෙනෙක්. නටාසියා කින්ස්කිව සිනමාවට ගත්තේ රොමාන් පොලාන්ස්කි. නමුත් ඔහුගේ බයෝග්‍රැෆි එකේ ඔහු ලියනවා ඇයව හම්බුනේ මට ගණිකා නිවාසයකට කියලා. ඇය ලෝක ප්‍රකට නිලියක්. මේ සදාචාරය ගැන කතා කරන්නේ කුණු වෙච්ච සමාජයක්. මේ සමාජයේ කුණු වෙලා. ඊය අපි සංස්කෘතික ඇමතුමා හම්බුණා. අපි ප්‍රශ්නයක් වශයෙන් හැම ඔබ පිළිගන්නවද මේ සමාජය කුණු වෙච්ච සමාජයක් නෙමෙයි කියලා? පාර්ලිමේන්තුව දැක්කම අපිට පේනවා. ඉතින් ඒ නිසා අපි පැති වලට බෙදෙන්න නෙමෙයි අවශ්‍ය. මම හිතන්නේ මාධ්‍ය ඇතුලේ අපි ඉල්ලීමක් කළ යුතුයි කියන එක වැදගත්. මේ ජීවිත මේ සමාජයේ ගණිකා වෘත්තියේ යෙදිලම ජීවත් වෙන්න බෑ. සයිමන් නවගත්තේකම ලියන්නේ සමාජවාදය හා කලාව සාහිත්‍ය පොතේ ගණිකා වෘත්තියේ ඇයි මේ පාරට ඇවිල්ලා කාන්තාවක් හිටගෙන ඉන්නේ? අයව සොයාගෙන ඉන්න මිනිස්සු මේ සමාජයේ ඉන්න නිසා. අන්නේ සමාජ පීඩනය හඳුනාගත යුතුයි. ඒක තමයි මේ සාකච්ඡාවේ බරපතලම කොටස බවට පත් වෙන්නේ. දැන් අපි